ඔන්න දැන් තමයි දාගෙන නැගිට්ටේ. ශනික විනාඩි 5 ලෑස්ති වුණා. දැන් අපි යනවා ආසිරි සෙන්ටර් එකට. මොකටද? මෙයාගේ කණේ කේස් එකක් තියෙනවා. ට්‍රිප් එක ගිහින් ආපු දවස් ඉඳලා එයා වතුර ටිකක් ගියා කියලා කිව්වා. මම කිව්වා ඉතින් මෙයාට මේ වතුර ටිකක් ගියා නම් අපි සාමාන්‍ය වතුර බින්දු දෙකක් ආයෙත් දාගෙන මෙහෙම කරනවානේ. එහෙම කරේ නැහැ පඬිතුකමට හිටියා. අපි දැන් ડોක්ටර්ගෙන් අහලා බලමු මොකද්ද කේස් එක කියලා. බයි. ඔන්න ඉතින් අපි යනවා කනේ අමාරුවක් තියාගෙන කනත් අල්ලල්ලා යනවා ඉතින්ම. ඔයාලට පේනවද කනේ අමාරුවක් වගේ? ඉතින් ආසිරි සෙන්ටරල් එකට ආවා. අපි channel කරපු ડોක්ටර් තමයි කවුද? පිඩ්නි සකාෆ්. ENT සර්ජන් කෙනෙක්. එයා ප්‍රොෆෙසර් කෙනෙක් මම හිතන්නේ. මේ ඉතින් අපිට ආපුවා මේ බිල් එක දුන්නා. අපි ડોක්ටර් 99 තමයි බුක් කරේ. එතකොට අපිට තියෙන ප්‍රශ්නයක් තමයි මේකට 4800 ගණන් බුකින් ෆී එක ගියා. ඔයාලට පේනවනේ බලා ගන්න පුළුවන්. අපිට පේනවද? මේ එතකොට මෙතන තියෙන හොස්පිටල් ෆී එක 1600යි. කන්සල්ටන්ට් ෆී එක 2500යි. කියන්නේ ડોක්ටර්ගේ. ડોක්ටර්ට යන්නේ 2500යි. බුකින් ෆී එක 649යි. එහෙමයි. එතකොට මෙතන බුකින් ෆී එක 649ක් අරගෙන ඒ බුකින් ෆී එක 649ක් ගන්නවා වගේම තමයි එයාලා විනාඩියකට කෝල් එකකට රුපියල් 20ක් අය කරනවා ටැක්ස් නැතුව. එතකොට ටැක්ස් එක ඔය 25ක් 23ක් වගේ වෙයි නේද? මේ අපිට ප්‍රශ්නයක් නැහැ. දුප්පත් මිනිස්සුන්ට තමයි ගොඩක් ප්‍රශ්න නේද? ප්‍රයිවට් හොස්පිටල් වල ඒක තමයි. මේ කොහොමද ඉතින් channel එකට 5000 විතර ළඟ තියාගන්න ඕනේ. අපි ආච්චි තමයි කිව්වේ මේ ડોක්ටර් තමයි හොඳ. එයාගේ මේ years දෙක මේ බෙන්නුවේ ඔපරේෂන් කරනවා. කනේ මේ වගේ ප්‍රශ්න මොකද කරන්න කියලා අහන්න. ඔයාලා කනේ ප්‍රශ්නයක් ආවා මොකද මෙයා පඬිතුකමට කනට වතුර ගියාට පස්සේ අර වතුර ටික අයින් කරන්න නැතුව හිටියා. එදා මුහුදේදී. කොහේද කල්පිටියේ මුහුදේදී. එහෙමනේ. මට මම මේව අයින් කළා එහෙම අයින් කරාට අයින් වෙන්නේ නැහැ නේ. දැන් මේ පාරු මේ ඔක්කොම දෙදෙනවා. අප්පාරම ડોක්ටර් මොකද කියන්නේ කියලා. අදට දවස් 3ක් 4ක් වගේ බැලුවා අපි විදුව වෙන ඉෂුව එකක්ද කියලා. බලන් ඉන්න බැහැ නේද? ආවා. මෙයා කියනවා මේ දුප්පත් අය කොහොමත් මේවට එන්නේ නැහැලු. ඉතින් එහෙම නෙමෙයි නේද? රටක් බැලන්ස් නම් හැමෝටම එකම වගේ ජීවන චක්‍රයක් තියෙනවනේ. අපි බලමු ඉස්සරහට ලංකාවෙන් වේද කියලා. අපිට නම් ඒතකොට ලංකාවේ නැති වෙයි. ඒත් අපි ප්‍රාර්ථනා කරනවා ඉක්මනට මේ වගේ තත්ත්වයක් උදා වෙන්න කියලා නේද? ડોක්ටර් පෙන්නුවා. ඊට පස්සේ කිසිම අවුලක් නැහැ කිව්වා. වතුර ගිහිල්ලා නැහැ කියලා කිව්වා. ගාන්තියක් ඉදෙනවා. ඉතින් මේ ડોක්ටර් කිව්වා කිසිම ආසාදනයක් නැහැ. අපි කිව්වා මෙයාට දෙවලුත් යන්න කල්පිට ගිහිල්ලා. ඊට පස්සේ අපල දවස්. ඔව් බෙහෙත් ටිකක් දුන්නා. හෙට මෙයාට එක්සෑම් එකක් තියෙනවා. මේ ඉතින් දැන් ෆාමසියෙන් බෙහෙත් ටික අරගෙන අපි යන්න හදන්නේ. මේ තව මොනවද කියන්න තියෙන්නේ අපිට? ඒතර මෙයාගේ කන් දෙක ඇල්ලලා බැලුවා. කන ඇතුළට මොකද්ද අර ඩිවයිස් එකක් තියෙනවා. එයාගේ ඒක දාලා බැලුවා. ඒ දාලා බලලා ඔයගලට තේම කනේ ප්‍රශ්න ආවොත් මොකද කන්ට වතුර ගියොත් අර වතුර ටිකක් කන ඇතුළට මෙහෙම දාලා ඒක අපහු මේ පැත්තට ගන්න පුළුවන්. එහෙමත් පොඩි ටිප්ස් තියෙනවා. නැත්තම් මෙයාගේ අම්මා කිව්වා රෙදි කෑල්ලක්. ඔව් පාන්කඩයක් වගේ එකක් කන ඇතුළට දාලා එහෙමත් ගන්න පුළුවන්. ඒ දෙකම මම කරාට මට හරි ගියේ නැහැ. මගේ මේ ග්‍රන්ථියක් ආසාදනය වෙලා නෑ මොකද කිව්වේ ආසාදනය කරන්නේ මෙයාගේ ජොයින්ට් එකක් ඉදිවිලා කියලා කිව්වා. අල්ලලා බලලා කිව්වා. හරියට මෙතන තමයි මේ රෂ් කරාට පස්සේ මේක දෙන්න ගත්තේ. එහෙම. ඒකත් එක තමයි අපි හිතුවේ එහෙම. ඒ කල්ලත් අද්දකේ වන්සා තමයි ඔයාලත් එක්ක ෂෙයා කරගත්තේ. IT baby කම්බේ බයි අපි ඇහුවා ආසිරියගේ ෆාමසි එකෙන් ලිස්ට් එක පෙන්නලා එයා ගාව ඒ බ්‍රෑන්ඩ් එක නෑ කියලා කිව්වා. ඒ නිසා අපි පොඩ්ඩක් අද එළියෙන් බලනවා. අපි යන් එළියට. අද පොඩ්ඩක් එළියෙන් ඩයිනින් එකට ගිහිල්ලා ගෙදර යමු. ඔන්න යුනියන් ප්ලේස් එක ඔයාලට මේ දවස් ටිකේ ආවත් බලා ගන්න පුළුවන් අපිට මේ වගේ ලස්සන විදියට.
මේ තියෙන්නේ මරදාන පොලිස් ස්ටේෂන් එකත් එක්ක තියෙන පාර දවලගිරිය තියෙනවා. ඔතනින් ඇතුළට පාරේ තමයි අපි ඉස්කෝලේ තිබ්බේ. හරිම සතුටුයි එතන දකින්නකොටත් මට නම්. ඊට පස්සේ අපි මේ කන්නාවේ බුහාරියකට ඉස්කෝලේ යන කාලෙත් මේක වටලප්පම් කන්න හරිම ආසයි අපි. එයා නන්නේ ඒ දවස්වල මම ආසයි. දැන් මෙහෙම කකා හිටියට හෙට එක්සෑම් එකක් තියාගෙන තමයි මේ ඉන්නේ. කනත් රිදෙන නිසා චුට්ටක් කෑවා. ඒ වෙලාවෙන් බෙහෙත් ටික බීපු නිසා අඩු වෙලා තිබුණේ. ඒ බෙහෙත් වල තිබුණේ ලොකු දෙයක් තිබ්බේ නෑ. පේන් කිලර් එකක් තිබුණා. ඊට පස්සේ ગેස්ට්‍රයිටිස් පෙත්තක් තිබුණා. ඊට අමතරව අර මේ ගාන ක්‍රීම් එකක් තමයි තිබුණේ. මම ඒ ක්‍රීම් එක ඔයාලට කියන්නම්. ඒකේ නම තිබුණේ ඇඩිෆ්ලේම් කියලා. ඒක මම හිතන්නේ සංධි ආසාදන සංධි වේදනාවලට ගාන එක. ඒ විදිහට අපි බෙහෙතුත් අරගෙන බෙහෙතුත් බීලා රැටත් කාලා මේ ගෙදර එන ගමන් මේ බලන්නකො ලෝටස් ටවර් එක. මේද මේ වැහිලාද උඩ පේන්නෙම නෑ. ලස්සන. එහෙනම් තවත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් අපි ගිහින් එන්නම්. බයි බයි. සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා.